හෙලෝ ගයිස් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා SL දාම්ට YouTube channel එකට. මම අද ඔයාලට කියා දෙනවා 2026 අවුරුද්දේ කොහොමද හරියටම YouTube channel එකක් හදන්න කියලා. බය වෙන්න එපා YouTube ගැන කිසිම ධර්මයක් නැත්නම් මම මේ වීඩියෝ එක A to Z කියා දෙනවා YouTube channel එකක් කොහොමද හරියට හදන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. මගේ වීඩියෝස් 98%ක්ම පිරිසක් මාව subscribe කරලා නෙමෙයි වීඩියෝස් කරන්නේ. ඉතින් පොඩි වෙලාවක් කරන් subscribe button එකත් click කරන් යන්න. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියා දෙන්න ඔයාලගේ PC එකක් හෝ laptop එකක් තියෙනවා නම් YouTube channel එකක් හදන විදිය ගැන. ඔයාට mobile phone එකක් තියෙනවා නම් මම ඊළඟ වීඩියෝ එකකින් කියා දෙන්නම් mobile phone එකේ YouTube channel එකක් හදන විදිය ගැන. මුලින්ම YouTube එක open කරගන්න. ඊට පස්සේ ඔයාගේ account icon එක බලා ගන්න පුළුවන්. ඔයා YouTube වලට sign in වෙලා නැත්නම් ඔයාගේ account එකේ sign in වෙන්න. මම මේ විදියට මගේ account එකේ profile picture එක උඩ click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් YouTube Studio කියලා function එක. මේක උඩ click කරන්න. ඔයා සාමාන්‍ය account එකක් හදද්දි ඔයාට channel එකක් automatically හැදෙනවා. අපිට ඒක අවශ්‍ය දේවල් කරලා අපේ use එකට ගන්න තමයි තියෙන්නේ. මුලින්ම ඔයා channel එකට ගියාම මෙන්න මේ වගේ ඔයාට බලා ගන්න පුළුවන්. තාම අපි අපේ channel එකට නමක්වත් add කරගත්තේ නැහැ. ඔයා මුලින්ම customization option වලට යන්න ඕනේ. මේකේ නම සහ profile pictures වෙනස් කරගන්න. මේ විදිහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් banner image කියලා option එකක්. සමහරට ඔයා දන්නවා ඇති banner image කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැති අයට තමයි මේ කියන්නේ. මට banner image එකක් පෙන්නන්න. ඔයාට පේනවා ඇති මගේ profile picture එකට උඩින් තියෙන image එක තමයි banner image එක කියන්නේ. ඔයාට මේක හදන විදිය දන්නේ නැත්නම් මම ඔයාට හදන විදිය ගැන වීඩියෝ එකක් ඉදිරියේදී කියන්න. මේක ලොකු දෙයක් නෑ. ඔයාට Canva වගේ app එකක් use කරලා ඔයාටම කියලා banner image එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අපේ channel එකට profile picture එකක් දාගන්න එක. ඔයාට මෙතන upload මත click කරලා MB 4ට වඩා අඩු profile picture එකක් ලේසියෙන්ම ඔයාගේ channel එකට upload කරගන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් දෙයක් තමයි channel එකේ handle එක. ඔයා channel එකට දාන name එකෙන් තවත් channel තිබ්බොත් ඔයාගේ channel එක වෙන් කරලා හඳුනා ගන්න මෙතනට ඔයාගේ channel එකටම කියලා unique handle එකක් දෙන්න පුළුවන්. එක channel එකට use කරන්න පුළුවන් එක handle එක. ඒ නිසා කවුරුවත් use නොකරපු handle එකක් තමයි ඔයාට මෙතනට දාන්න වෙන්නේ. නැත්නම් ඔයාට මෙතන already එන handle එක use කරන්න පුළුවන්. ඊළඟට තියෙන වැදගත් දෙයක් තමයි ඔයාගේ channel එකේ description එක. මේක දන්නේ නැති අයට මම ඔයාට image එකක් දාලා පෙන්නන description එක කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේකට තමයි channel description එක කියන්නේ. මේකෙන් ඔයාගේ channel එක ගැන හැදින්වීමක් බලන අයට ලබා දෙන්න පුළුවන්. ඔයාට මේ channel එකට අමතරව TikTok පිටුවක් නැත්නම් FB page එකක් වගේ තියෙනවා නම් ඔයාට එතන links මේකට apply කරන්න පුළුවන්. එතකොට ඔයාගේ channel එක බලන කෙනෙකුට එතනට ගිහිල්ලා ඔයාගේ videos උත් බලන්න පුළුවන්. ඔයා මෙතන add link මත click කරලා ඔයා දාන FB නම් FB කියලා මෙතන title එකේ type කරලා ඔයාගේ link එක මෙතනට apply කරන්න පුළුවන්. ඊපස්සේ content info මත මෙතන ඔයාට Gmail එකක් දෙන්න ඕන. මෙතන ඔයා දෙන්න ඕන ඔයාගේ channel එකේ Gmail එක කිසි වෙලාවක දෙන්න එපා. ඔයාගේ channel එක risk එකක්. ඒ නිසා ඔයා වෙනම Gmail එකක් තියාගන්න sponsor වැඩවලට. ඔයාට description එකේ මේ email එක පෙන්නනවා. මේ email එක පාවිච්චි කරලා ඔයාට කාට හරි ස්පොන්සර් කරන්න ඕන නම් එයාට ඔයාට ස්පොන්සර් කරන්න පුළුවන්. ඒකට තමයි මේ Gmail එක තියෙන්නේ. මේක වැඩ කරන Gmail එකක් දෙන්න නැත්නම් කාරු හරි ඔයාට ස්පොන්සර් කරන්න මැසේජ් එකක් දැම්මත් ඒක ඔයාට එන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ අප්ලෝඩ් මත ක්ලික් කරලා ඔයාගේ channel එකේ වීඩියෝ එක ප්ලේ වෙද්දී දකුණු පැත්තේ යටින්ම දැකලා තියෙනවා පොඩි කොටුවක පොඩි ලොගෝ එකක් එනවා. ඒක channel එකේ ලොගෝ එක වේවා නැත්නම් ඒ හදාගත්ත වෙන ලොගෝ එකක් වේවා. ඔයාට කැමති එකක් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන් MB එකට වඩා අඩු. ඊට පස්සේ ඔයාට මෙතන වැදගත් දෙයක් නැහැ. ඔයා ඊට පස්සේ යන්න ඕන setting වලට. මේක තමයි ඔයාට තියෙන වැදගත්ම දේ මේ channel එක හදති කරන්න තියෙන. මුලින් මෙතන currency එක වෙනස් කරගන්න LKR වලට. මොකද ශ්‍රී ලංකාවේ ඉන්න හින්දා මේ දර currency එක වෙනස් කරගන්නවා මම LKR වලට. ඊට පස්සේ ඔයාට මෙතන channel කියන එක උඩට ගියාම ඔයාට මෙතන තියෙන basic info කියලා. මෙතන ඔයා country of residence කියන තැනට ශ්‍රී ලංකා දෙන්න. ඊට පස්සේ keywords වලට ඔයාට add කරන්න පුළුවන් ඔයාගේ channel එක search වෙන්න ඕන keywords. මෙතන ඔයා ගැහුවා tech කියලා. කාරවත් tech search කරාම ඔයාගේ channel එක searching list එකට එන්න ගොඩක් දුරට හේතුවක් තමයි keywords use කරන එක. ඔයා මෙතන keyword add කරද්දි comma එක keyword add කරන්න මතක තියාගන්න. ඊළඟට තියෙන වැදගත් setting එකක් තමයි advanced setting එක. මෙතන ඔයා ඔයාගේ audience එක ඔයාට select කරන්න පුළුවන්. ඔයා ළමයිට හදන්න yes it's made for kids නැත්නම් ඔයා ළමයිට නෙමෙයි නම් හදන්නේ no it's not made for kids කියන එක select කරන්න පුළුවන්. ඔයාට
වීඩියෝ එක දාදි සිලෙක්ට් කරන්න ඕන I want to review කියන එක දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් automatic caption කියලා. ඒ වෙනවා ලොකුට අදාළ වෙන්නවට කැමති නම් ටික් එක දාන්න පුළුවන්, නැත්නම් නොදා ඉන්න පුළුවන්. තාප ටිකක් පල්ලයට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් advertisements යටතේ disable interpaste ads කියන එක. ඔයා මේක ටික් එක දාගන්න එපා. ඔයාට එකෙන් ප්‍රොෆිට් එකක් තමයි හම්බෙන්නේ. හින්දා මේක ටික් එක දාන්න යන්න එපා. ඊට පස්සේ clips video quality enhancement ඒවා වැඩක් නෑ. ඒවා තියෙන විදිහටම default තියන්න. ඊට පස්සේ මෙතන තියෙන එක තමයි වැදගත්ම feature එක. feature eligibility කියන එක. ඔයා මෙතන instant features වලට කොහොමත් හම්බෙන channel එකක්. ඔයා Gmail එකක් හදලා YouTube එකට log වෙද්දිම. ඊළඟ තමයි intermediate feature. ඔයා මේකක්වත් activate කරේ නැත්නම් ඔයාට දාන්න පුළුවන් normal videos playlist හදන්න පුළුවන්. ඒ වගේම කාවහරි collaborate කරලා playlist එකක් හදන්න පුළුවන්. ඒ වගේ දේවල් විතරයි ඔයාට කරන්න පුළුවන්. ඔයාට විනාඩි 15ට වැඩි videos දාන්න බෑ. normal ඔයා YouTube channel එකක් හදලා මේ features දෙක enable කරගත්තේ නැත්නම් ඔයා මුලින්ම ඔයාගේ phone number එක verify කරගන්න ඕන. ඔයාට verify phone number button එක උඩ click කරලා මෙතන ඔයාට ඔයාගේ phone number එක verify කරගන්න පුළුවන්. සමහරවිට පළවෙනි සැරේ phone number එකක් add කරද්දී ඒක ඔයාට use කරන්න බැරි වෙන්න පුළුවන්. මෙතන කියලා තියෙනවා ඔයාට channel දෙකක් වුණත් බය නැතුව phone number එකට add කරගන්න පුළුවන්. සාමාන්‍ය hot sim එකට වගේ නම් ගොඩක් දුරට මට නම් සාර්ථක වුණේ නෑ. dialog sim එක දැම්ම ගමන් මට එකපාරින් සාර්ථක වුණා. ඔයාට mobitel sim එකක් තියෙනවා නම් මම හිතනවා mobitel වල සාර්ථක වෙයි කියලා. හච් එක නම් මට සාර්ථක වුණ නැති හින්දා කියන්නේ සමහරට උත්සාහ කරලා බලන්න dialog sim එකක් වගේ තියෙනවා නම් වඩාත් හොඳයි. ඔයා මේ intermediate feature එක enable කරන්නේ නැතුව ඔයාට advanced features වලට යන්න බෑ. intermediate feature හරහා ඔයාට custom thumbnail, එතකොට විනාඩි 15ට වඩා වැඩිපුර videos දාන්න පුළුවන් වගේ ඔයාට ගොඩක් features experience කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට live යන්නත් ඒක හරහා අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ feature එක තමයි වැදගත්ම feature එක. ඒක තමයි advanced features කියන එක. ඔයාට මේක හරහා revenue earn කරන්න වගේ තව ගොඩක් functions ටිකක් ඔයාට experience කරන්න පුළුවන්. ඒ නිසා ඔයා මේකත් enable කරගන්න ඕන. ඔයාට මේක enable කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. video verification, valid ID card verification සහ වගේ channel history එක base කරගෙන verify කරගන්න එක. channel history එක base කරගෙන ගියොත් ඔයාට මාස 2-3ක් යනවා. මම නම් කියන්නේ ඔයාට video verification එක කරන්න එක ඉක්මනට සාර්ථක වෙනවා අනිත් දෙකටම වඩා. ඔයාට කැමති option එක select කරලා verification එක කරන්න පුළුවන්. මම මෙතන ඔයාලට කියලා දෙනවා video verification එක කොහොමද කරන්න කියලා. ඔයාට මෙතන QR code එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මේක phone එකේ scan කරන්න. ඊට පස්සේ ඔයා වෙනම site එකකට අරන් යන්න බා. ඔයා එතනදී start verification කියලා click කරලා ඔයාගේ මූණ up down කරලා left right කරලා mount එක rotate කරපු ගමන් ඔයාට verification එක complete වෙනවා බලා ගන්න පුළුවන්. බැරි වෙලාවත් ඒක complete නැත්නම් ඔයාට තව සැරයක් ඉල්ලුම් කරන්න පුළුවන්. ඔයා එහෙම ඉල්ලුම් කළත් ඒක enable නොවුනොත් ඔයාට පුළුවන් appeal කරන්න. appeal කරාම ගොඩක් දුරට එයාලා ඒක ආපහු check කරලා ඔයාගේ advanced features enable කරයි. එහෙම නැත්නම් ඔයාට මාසයක් බලන් ඉන්න වෙන ආපහු advanced features accept කරන්න. තවත් ඕන නම් videos වලට comment use කරන්න පුළුවන් tags වගේ දේවල් ඔයාට මේකට add කරලා තියන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේකේ ownership එක තව කෙනෙක් එක්ක share කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේකේ ඔයාගේ ලැන්ග්වේජ් එක වගේ පොඩි දේවල් හදාගන්න තියෙනවා. ඒක ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම මේ වීඩියෝ එකකින් ඔයාට ඒක කියන්න යන්නේ නැහැ. ඔයාට පල්ලෙහාට කිල්ල ඒවා ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකකින් ඒ ගැන ඩීටේල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම YouTube Studio එකේ තියෙන අනිත් ෆන්ක්ෂන් ගැනත් මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන් යන්න. ඒක මටත් මගේ channel එකටත් කරන ලොකු උදව්වක්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හැමෝටම සුබ දවසක්. ඔයාට කැමති නම් මේ උඩ තියෙන වීඩියෝ එකත් ක්ලික් කරලා බලන්න පුළුවන්.